අතේ සල්ලි දීලා හොම්බ පුච්ච ගත්ත ගොන් 70. ඔව්. අතේ සල්ලි දීලානේ හොම්බ පුච්චගෙන තියෙන්නේ. හොඳට බලන්නකෝ දැන් ගිහිලා කණ්ණාඩියට අම්මා රෝස පාටට හදලා තිබ්බ තොල්පොටවල් මෙව්වගේ උණු වතුර ගගා පිහ දම නාවන වෙලාවට පුතා ඇද කුද ඇරලා ලස්සනට ලාලිතට මානවීය ගති ලක්ෂණ පිහිටවන විදියට නිර්මාණය කරපු උත්තම ශරීරය ඒකට ගිනි තිබ්බනේ අතේ සල්ලි දීලා දීපියක බිත්තරයක් ගෙනලා අර වදාපු පොඩි එකාට නෑ මහ ලොකුට බනානෝ පන්සල් ගානේ යනවා දන් දෙනවා කෝ දානේ තමන්ගේ ජීවිතේ රැක ගන්න කෝ දානේ අර පොඩි උන්ට ඔය විනාශ කරන ගිනි තියන දිය කරන සල්ලි හැබැයි සතුර හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණමයි අහන්නේ රෑ තිස්සේ ඕ රෑ තිස්සේ අහනවලු මගේ බණ සිගරට් එක ඇද අහනවා බණ කසිප්පු බීලා වෙරි වෙලා අහනවා බණ වල්කොමේ ගිහිලා ඉඳගෙන අහනවා බණ මේක මායාවක් මිසක් සත්‍ය වූ මාවතක යන ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සද්ධර්මානුගත බවක් නෙමෙයි දුකෙන් සැප සොයා යන්නට ඔබට තේරෙන්නේ නැති කමක් තියෙන. ඒකයි බුද්ධිය නෑ කිව්වේ. වැය කරන්න ඕනෑ දෙයට වැය කරන්න ඕනෑ නොකරන්න ඕනෑ දෙයට නොකරන්න ඕන. ජීවිතයට යම් හානියක් වේද ඒ හානියක් වෙන කිසිම කාර්යයක නියැලෙන මිනිහානේ පුතා ශික්ෂාකාමී බෞද්ධයා. ඔබ රැකින ගමන් ඔබ හා බැඳුණු ලෝකේ රකින්න උත්තමයෙක් වෙන්න ඕනේ. ඔබ නිරෝගී වෙන ගමන් ලෝකය නිරෝගී කරන පින්වතෙක් වෙන්න ඕනේ. ඔබ ගෞරවය ආරක්ෂා කරගන්නා ගමන් ලෝකයේහි ගෞරවය ආරක්ෂා වෙන විදියට ජීවත් වෙන්න මාන්සි ගන්න ඕනේ. එහෙම නැත්තම් වැඩක් නැහැ.